සිරිත් මල්දම් රචනය ඇම්.ඇල්.ද සිල්වා කුරුමුහන්දිරම තුමා. 39 වන කවිය සහ එහි තේරුම. සිඟා කාගෙනවත් කිලුටු වැරහැලි හැඳවත් බිම වැටි ඉඳවත් මහත් සැප වෙයිගෙන ගතහොත් අනුන්ගෙන් යමක් ඉල්ලාගෙන හෝ කිලිටු දිරාගිය රෙදි ඇඳගෙන හෝ බිම වැටි ඉඳගෙන හෝ යමක් ඉගෙන ගතහොත් කවදා නමුත් මහත් සැපක් විඳීමට හේතු වේ. 40 වන කවිය තවත් වීඩියෝවකින්.